අර වීටෙක් සද්දයි ටර්බෝ සද්දයි වලට ආදරය කරන ගමන්ම පර්ස් එක හිස් වෙන්නේ නැතුව රජෙක් වගේ පාර යන්න දන්න කොල්ල තෝරගන්න සැබෑ නිහඬ විප්ලවය තමයි මේ. අද අපි කතා කරන්නේ ලංකාවේ හයිබ්‍රිඩ් කලාව වෙනස් කරපු ටොයෝටා ප්‍රියස් එක ගැන. මචන් හුඟක් අය හිතන්නේ ප්‍රියස් එක කියන්නේ නිකම්ම ස්ලෝ වාහනයක් කියලා. හැබැයි මේකේ තියෙන ඉන්ස්ටන්ට් ටෝක් එක නිසා එක පාරටම පෑගුවම දෙන්න ඒ පිකප් එක ඇත්තටම මරු. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ හයිබ්‍රිඩ් සයිනර්ජි ඩ්‍රයිව් තාක්ෂණය නිසා පෙට්‍රල් එන්ජිමයි ඉලෙක්ට්‍රික් මෝටර එකයි මාරම ස්මූත් එකේ වැඩ කරනවා. ලංකාවේ අපිට ප්‍රියස් එක කිව්වම මුලින්ම මතක් වෙන්නේ ZV-W30 මොඩල් එක. ඒක තමයි ලංකාවේ හයිබ්‍රිඩ් පාරාදීසියක් කරපු පුරාවෘතය. හැබැයි දැන් තියෙන අලුත්ම 60 සීරීස් එක දැක්කම ඒක නිකම්ම හයිබ්‍රිඩ් ටැක්සියක් නෙවෙයි. පට්ටම ස්පෝටි පෙනුමක් තියෙන ලෙවල් එකට පෙනුම වැඩි වෙලා තියෙනවා. මේක තියෙන රීජනරේටිව් බ්‍රේකින් තාක්ෂණය නිසා බ්‍රේක් ගහන හැම වෙලාවකම ඔයාගේ බැටරි එක charge වෙනවා. ඒ නිසා තමයි ට්‍රැෆික් එකේ වුණත් කිලෝමීටර් 20කට එහෙම නැත්නම් 20 km/h වලට වැඩි පිරිමැස්මක් මේකේ ගන්න පුළුවන් වෙන්නේ. නදත්තුව ගන්න කිව්වොත් බැටරි එකයි ඉන්වර්ටර් එකයි හරි වෙලාවට චෙක් කරලා කූලන්ට් මට්ටම හරියට තියාගත්තොත් මේක තරම් විශ්වාසවන්ත වාහනයක් තවත් නැහැ. ඉතින් මචං හැමදාම ෂෙඩ් එකේ පූලියමේ ඉන්නවද? නැත්නම් තාක්ෂණයක් දෙට්ට ලස්සනට පාරේ රජෙක් වගේ යන ප්‍රියස් එකක් ගන්නවද? ප්‍රියස් පිස්සෝ ටික දැන්ම හයිබ්‍රිඩ් කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යමු.